මේ ප්‍රශ්نين අහන්නේ ලයිකෝෆයිටාවන් සම්බන්ධව අසත්‍ය ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා. එතකොට සත්‍ය අසත්‍ය පටලවා ගන්න එපා. හොඳට බලන්න ඔයාලා එක්සෑම් එකේ කරද්දී ඒක රවුන්ඩ් කරගන්න මොකද්ද හරියටම අහලා තියෙන්නේ කියලා. පළවෙනි එකේ තියෙනවා ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයේ වේ කියලා. ඉතින් යන්න ලයිකෝෆයිටාවන්ගේ යටතේ තියෙන ඡේදයට මෙතන තියෙනවා ප්‍රමුඛ ශාකය බීජාණු ශාකයේ වේ කියලා. ඒක හරි. අසත්‍ය එක නහන්නේ නිසා ඒක නෙවෙයි උත්තරේ. දෙවැනි ප්‍රශ්නේ තියෙනවා සියලු ගඳා හා ශුකී පාසිවල සංකේතු ඇති වේ කියලා. ළමයි ලයිකෝෆයිටාවල ගොඩක් වේවල දෙකකට බෙදලා කරුණු දීලා තියෙනවා. මේ තියෙන්නේ එක වගුවකට ගත්ත නෝට් එකක්. ඡේද තියෙන ටිකම තමයි දීලා තියෙන්නේ. ඡේද තියෙනවනේ මෙන්න මෙතන තියෙනවා. ඒවා ඍජු කඳන් හා පොළවේ වැතිරී වැඩෙන කඳන් දරයි කියලා. ඒ කියන්නේ ඍජු කඳනුයි පොළවේ වැතිරී වැඩෙන කඳනුයි කියලා වර්ග දෙකක් තියෙනවා. ඍජු කඳන් වලට ওই නිකන් ඇඳලා තියෙනවට මත හිටින්නේ කුඩා පත්‍ර තමයි තියෙන්නේ. පොළවේ වැතිරී වැඩෙන කඳන් වල විශේෂත්වයක් තමයි දෙබෙදුම් ලෙස බෙදෙන මුල් නිපදවයි කියලා. ඒ කියන්නේ මුල කොටස් දෙකකට බෙදලා තියෙනවා ඇඳලා තියෙන විදිහට. ඊට පස්සේ ලයිකෝෆයිටා බෙදෙනවා ගන්ධාපාසි සහ ශුකීපාසි කියලා කොටස් දෙකකට. ශුකීපාසි යටතේ දීලා තිනවා සාමාන්‍යයෙන් සාපේක්ෂව කුඩා වන අතර තිරස වර්ධනය වෙන ඒවට තමයි ශුකීපාසි කියන්නේ කියලා. එතකොට ශුකීපාසි සියල්ලම විෂම බීජාණුකයි. උදාහරණය සෙලජිනෙල්ලා. ගන්ධාපාසි ගත්තොත් සියල්ලම සහ බීජාණුකයි. උදාහරණය ලයිකෝපෝඩියම් කියලා දීලා තියෙනවා. මේ දෙක මෙහෙම වෙන් කරලා ගත්තේ මතක හිටින්න ලේසි නිසා ඡේදයක් තිබ්බොත් සාමාන්‍යයෙන් මතක හිටින්න අමාරුයි නේ නිසා. එතකොට දැන් මේ ප්‍රකාශය අහලා තියෙන්නේ සියලුම ගන්ධාපාසි හා ශුකීපාසි වල සංකේතු ඇති වේ කියලා. මෙන්න මෙතන බලන්න. බොහෝ ගන්ධාපාසි වල හා ශුකීපාසි වල බීජාණුපත්‍ර එක රාශී වී ගදා හැඩති සංකේතු නිපදවයි. සියලුම නෙවෙයි ඒක බොහෝ ගන්ධාපාසි සහ ශුකීපාසි වල නිසා සියලුම කියලා ගන්න බෑ. ඒතකොට ඒක තමයි වැරදි එක. ඒක තමයි උත්තරේ. අපි අනිත් ඒවා හරිද කියලා බලමු. ඊට පස්සේ තුන්වෙනි ප්‍රකාශය තියලා තිනවා සමබීජාණුක විය හැකිය කියලා. ඒක හරිය. මොකද සමබීජාණුක හෝ විෂම බීජාණුක වේ කියලා දීලා තිනවා. සමබීජාණුක විය හැකිය කියලා තිබ්බොත් ඒක හරිය. සමබීජාණුක වේ කියලා තිබ්බොත් තමයි ඒක වැරදි. මොකද විෂම බීජාණුකක් තියෙන නිසා සමබීජාණුක වේ කියලා කියන්න බෑ. විය හැකිය කියන්න පුළුවන්. හතරෙන් ප්‍රකාශ දීලා තිනවා ඍජු කන්දෙහි කුඩා පත්‍ර ඇත කියලා. ඒක මම අර වගුවෙනොත් කිව්වා මෙන්න මෙතනක් තියෙනවා ඍජු කන්දෙහි කුඩා පත්‍ර ඇත. ඒක මතක තියාගන්න. ඒ වගේව සාමාන්‍යයෙන් ASCII තියෙන පොයින්ට් නිසා මතක නැහැ මේ. එතකොට ඍජු කන්දෙහි කුඩා පත්‍ර ඇත කියන එක හරි. අපිශාක විශේෂ දැත කියන එකත් හරි. පළවෙනිම වාක්‍යය තියෙනවා ලයිකෝෆයිටාවන් භෞමික වාසීන් සමහර ශාක මත අපිශාක ලෙස වැඩේ කියලා. එතකොට අපිශාක විශේෂ දැති කියලා කිව්වොත් ඒක හරි. එතකොට වැරදි එකනේ අහන්නේ. ඒ නිසා දෙවෙනි එක